මේ දැන් මේ දවස්වල මේ තියෙන බස් කේස් එකනේ. බස් කේස් එක ගැන මේ කොහොමත් ඉතින් ඔය වගේ එකක් වුණාට පස්සේනේ ඉතින් කට්ටිය කතා කරන්නේ අර ඔය වගේම සීන් එකක් වුණා මේ පස්සර ඔය සීන් එකම තමයි. ඒක නම් අර පොඩ්ඩක් අර මේ පාරේ බාධකයක් තිබිලා අයින් කරන්න කියලා තමයි වුනේ. හැබැයි ඉතින් ඒකයි ඕකයි ඉතින් ලොකු වෙනසක් නැහැ. එතන වෙච්ච තැනත් මේ හරියටම කෙලින්ම පල්ලෙහාටම අර අගාධයක් වගේ තියෙන තැනක්. මෙතනත් එහෙමයි. දැන් ඕක සාමාන්‍යයෙන් මේ කට්ටිය එක එක මගුල් කතා වෙනවනේ මේ ලංකාව හරි නෑ අරකයි මේකයි. ඉතින් මේ ඇත්තම කියන්නේ ඉතින් එහෙම ලංකාව හරි නැති කතාවක් නෑ. ඉතින් ඉන්න මිනිසුන්ට හරියන එකක් තමයි ඉතින් එන්නේ. ඕන රටක ඉතින් ඒ රටේ ඉන්න මිනිසුන්ට හරියන විදියක් තමයි හැදෙන්නේ. ඉතින් ඊට වඩා වෙනස් එකක් හැදෙන්නේ නැහැ. ඕක මේ ඉන්න දේශපාලුන්ට බැලලා වැඩකුත් නැහැ. මොකද මේ උන් යවන්නෙත් ඉතින් මුම්මනේ. ඒක නිසා මේ එහෙම මේ ඕකට ඉතින් නීතිමය කටයුත්තක් ඉතින් හරියට කරන්න ඕනේ. ඉතින් ඕවා කරේද කියලා දන්නේ නැහැ. ඔය ඕකේ ඉතින් පළවෙනි කාරණය මේ පළවෙනි එක ඉතින් අර චොදුවක් අතරම ඉඳන් කුරුණෑගලට එක්කෙනෙක් ඩ්‍රයිවිං කරන එක ඉතින් කොහොමත් ප්‍රායෝගික නෑනේ. අපිට උනත් අපිට සාමාන්‍ය බස් එකක් නෙමෙයි අපිට සාමාන්‍ය වාහනයක් වුණත් කාර් එකක් මේ පැය 3ක් ඩ්‍රයිවිං කරනකොට ඉතින් අමාරුයිනේ. මට නම් පැය 3ක් නේ පැය 2ක් වගේ ඩ්‍රයිවිං කරනවා කියන්නේ එතනින් අමාරුයි ඇත්තටම මේ. ඕනනම් ඉන්නවා මේ. එහෙම එකේ බස් එකක් ඉතින් බස් එක කියන ඊට වඩා අමාරුයිනේ. බස් එකක් ඉතින් මේ සාමාන්‍යයෙන් ඔයි ඩබල් ක්ලච් තියෙන බස් එකක් නම් ඉතින් හරි අමාරුයි වයිකින් එකක් මේ ඩ්‍රයිවිං කරන්න මහරය අර මීදු මස්සෙන් මේ එහෙම හරි අමාරුයි ඒක. ඉතින් ඒකයි මේ ඕක ඇත්තටම මෙහෙම මේ කාටවත් දඟලන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඕක දඟලුවා කියලා වෙන වැඩකුත් නැහැ. කොච්චර දඟලුවත් ඕකේ ඔය ගාන තමයි. ඕක කවදාවත් කියන්නේ ඉතින් හැදෙයි හිමීට අඩු. ඒ කියන්නේ ඔය හිතන විදියට. හිතන් ඉන්නවනේ මේ එකක්වත් අනතුරු වෙන්න ඕනේ නැහැ අර මෙහෙ කියලා. එහෙම යන්නේ නැහැ. ඒ ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය ගාන තමයි ඔය තියෙන. ලංකාවේ ඉතින් සාමාන්‍ය 10ක් විතර මැරෙනවානේ. ඕක මේ අඩු ගන්න ඕක ඉතින් සේෆ්ටි පැත්ත බලන්න ඉන්න ඔය ප්‍රොෆෙසර්ස්ලා එහෙමත් ඉන්න සෑහෙන්නේ ඉතින් උන් කරන්නේ ඉතින් ඕක ලෙක්චර්ස් වල කියනවා ඊට පස්සේ මොකක් හරි ඔය වැඩමුළු අනම්මනම් ඔය තියෙනවා අනම්මනම් ඒකට සහභාගී වෙන්න විතර ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව කවදාවත් වෙන්නේ නැහැ. ඔය සේෆ්ටි රෝඩ් සේෆ්ටි අපිත් කරලා තියෙනවා. ඉතින් ඒකට මහ ලොකුට අරගෙන කතා වෙනවා. ඉතින් කරන්නේ නැහැ. ඉතින් ඒක වැඩි කෙරෙන්නේ නැහැ. කරන්න බෑ. ඉස්සරට බලුදී මේගොල්ලෝ මේ JP එක ආණ්ඩුව ඉතින් වෙනස්නේ. ඉතින් ඒගොල්ලන් ඉතින් පොඩි මොනවා හරි වෙනසක් සමහරට වෙයි. ඉතින් ඒත් ඉතින් මම නම් හිතන්නේ නැහැ මහ ලොකු දෙයක් වෙයි කියලා. ඒක නිසා ඔගන මේ අඬලා වැළපෙලා වැඩක් නැහැ. ඔක සාමාන්‍ය ස්වභාවය තමයි. ඉතින් සමහරට නම් මමත් දැන් මේ බස් වල යනවා මේ ළඟදී ඉඳන් පොඩ්ඩක් ටුවර් ඇවිදින්න හරි එහෙම යනවා. ඉතින් එතකොට ඔය කඳු පැති වල යනවා. ඉතින් මට බඩු ෂොට් එක හම්බෙන්න පුළුවන්. හම්බුනාට පස්සේ මේ කට්ටියට පුළුවන් දාන්න මේ අරු අරහෙම කියපුයි නෑ මේ ඌට ෂොට් එක හම්බුනේ කියලා.